Hi guys, අද අපි ඇවිල්ලා තියෙන්නේ දකුණු පළාතේ ලස්සන බීච් වලින් එකකට. මේ තමයි නිල්වැල්ල Blue Beach Island. මේ බීච් එක නම් local සහ foreign travellersලා අතර ගොඩක්ම famous ස්ථානයක්. ඔයාලත් මෙතන දැක්ක ගමන්ම අඳුරගන්න ඇතිනේ. මෙතන තියෙන වටපිටාව එක්ක ඔයාලට පේන මේ ප්ලේස් එක ෆොටෝ ෂූට්, වීඩියෝ ෂූට් කරන්න හොඳම තැනක්. මෙතන මුහුදේ වතුර හරිම ලස්සනට නිල් පාටට තියෙන නිසා තමයි මෙතනට Blue Beach කියලා කියන්නේ. නිල්වැල්ල Blue Beach Island ගැන කියනකොට ඔයාලට පෙන්වන්න ඕනි තවත් විශේෂම ස්ථානයක් තමයි මේ බීච් එකත් එක්ක තියෙන දූපත. මේ දූපතට ළඟා වෙන්න තියෙන්නේ පොඩි අඩිපාරක් වගේ පාරකින්. මේ අඩිපාර දිගේ ගිහින් ඒ දූපතට ළඟා වෙනකොට වෙනමම ලෝකයකට ගියා වගේ මට නම් දැනුනේ. මෙතනට ගියාම හරිම ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. මුහුදත් එක්ක අහස මේ දූපත හරිම ලස්සනට මෙතෙන්ට පේනවා. මේ දූපතට ඇවිත් බලන ගොඩක් අයට හිතන දෙයක් තමයි මෙතන කැම්පින් වලට හොඳම ප්ලේස් එකක් කියන එක. අපිටත් මෙතන දැකපු ගමන්ම මතක් වුණේ ඒක. ගොඩක් අය මේ ප්ලේස් එකේ කැම්පින් කරනවා. වීකෙන්ඩ් එකේ තමයි ගොඩක් අය කැම්පින් වලට මෙතනට එන්නේ. කැම්පින් කරන්න ආස අයට බෙස්ට් ප්ලේස් එකක් තමයි මේ Blue Beach Island කියන්නේ. ඈතින් පේන අහස, මුහුද, ඒ වගේම මේ ලස්සන පරිසරයත් එක්ක කැම්පින් කරන අයට වෙනම අත්දැකීමක් ලබා ගන්න මෙතනින් පුළුවන්. මේ Blue Beach Island එක බලන්න ඔයාලට මේ ළඟම තියෙන හිරිකැටිය බීච් එක වගේම හුම්මානය ඒ වගේ බීච් සයිඩ් එකේ ප්ලේසස් තව ගොඩක් නරඹන්න පුළුවන්. මේ තැන්වල ලස්සන ඇත්තටම විඳ ගන්න නම් මේ තැන්වලට ඇවිත්ම බලන්න ඕනි කියලායි මට නම් හිතෙන්නේ. ෆොටෝස් වලට, වීඩියෝස් වලට කැප්චර් කරන්න බැරි වෙනස්ම ලස්සනක් මේ තැන්වල තියෙනවා. කැම්පින් වලට ආස ඔයාගේ යාළුවෝ අතර මේ වීඩියෝ එක ෂෙයා කරගෙන වෙනස්ම විදිහේ කැම්පින් අත්දැකීමක් එකතු කරගන්න ඔයත් මේ ප්ලේස් එකට ඇවිත් බලන්නකෝ. ඒ වගේම ඔයාලට ඔයාලගේ ආදරණීයන් සමග මේ ස්ථානයට ඇවිල්ලා මේ සුන්දරත්වය නරඹලා ලස්සන මතකයන් එකතු කරගන්නත් පුළුවන්. ඉතින් අද අපි ඔයාලට අරන් ආපු මේ ප්ලේස් එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකකුත් දාන්න. ඔයාලගේ අදහස් අපිත් එක්ක ෂෙයා කරගන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් කරලා අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ යාළුවොන් අතර මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් ආයෙත් අපි හමු වෙමු.